හරි කාණ්ඩය තමයි කතා කරනවා දෙක. ඊතර දෙවෙනි ක්‍රියාකාරී කාණ්ඩය ඊතල දෙවෙනි ක්‍රියාකාරී කාණ්ඩය ඊතර. ඊතර කියන්නේ අන්න අපි මෙහෙම දාගමු ඊතර යටතේ නෝට් එකක් පොඩි කැලලක්. ඊතර යනු ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වූ ඊතර යනු ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වූ විහිදුවක් කරනවා තේරෙන්නේ නැති කෙනෙක්. ඊතර යනු ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වූ ඔක්සිජන් පරමාණුවක් සහිත මෙන්න ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වූ ඔක්සිජන් කාණ්ඩයක් සහිත සංයෝග වේ. එතකොට අපිට කියන්න පුළුවන් ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වෙච්ච නිසා මෙයා RO ඇල්කිල් කාණ්ඩයක් ඒ දෙකටම සම්බන්ධ වෙච්ච ඔන්න එයාගේ ලාක්ෂණික නම. හරි ROR කාණ්ඩය. දැන් බලන්න අපිට මෙතන මෙයා අපිට ලියන්න පුළුවන් එක ඇල්කිල් කාණ්ඩයක් කියලානේ. මෙයා R1 කියලා ගත්තොත් මෙයා අපිට ලියන්න පුළුවන් තව කාණ්ඩයක් කියලානේ. මෙයා R2 කියලා ගත්තොත් අපිට මෙහෙම ලියන්න පුළුවන් R1 ඔක්සිජන් R2. එතකොට මේ කවුද? මේ කාබන් දෙකකට සම්බන්ධ වෙච්ච ඔක්සිජන් කෙනෙක්. කවුද මේ? ඊතරයක්. ඊතර. හරි. උදාහරණ විදියට මෙන්න මෙයා දාගන්න ඊතර වලට. ඕන ලියන්න මගේ ඕන නම් අහගන්න. ඊතර යනු ඇල්කිල් කාණ්ඩ දෙකකට සම්බන්ධ වූ ඔක්සිජන් පරමාණුවක් සහිත සංයෝග වේ. හරි. එතකොට බලන්න මේකේ පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය. බලන්න මේ ඔක්සිජන් එක නැත්නම් මොකද්ද වෙන්නේ? මේ බන්ධනයේ දෙක එකට සෙට් වුණාම මෙයා කවුද? ඇල්කේනයක්. මෙයා ඔක්සිජන් එක නැතුව මේ කාබනුයි එකට සෙට් වුණා නම් මෙයා ඇල්කේනයක්. ඇල්කේනියක්ම තමයි වෙනස වෙලා තියෙන්නේ කාබන්ල දෙන්න අතරට ඔක්සිජන් කෙනෙක් ඇවිල්ලා. බලන්න නැත්නම් ඇල්කේනියක් වුණා නම් තියෙන කාබන් ගානමයි හයිඩ්‍රජන් ගානමයි තියෙනවනේ නේද? ඒ කියන්නේ පොදු අණුක සූත්‍රය ඇල්කේනියක් වුණා නම් තියෙන Cn නම් H ගාන 2යි N ධන දෙකම තමයි වෙනසකට උනේ ඔක්සිජන් කෙනෙක් ඇවිල්ලා. මෙන්න එතකොට ඊතර වල පොදු අණුක සූත්‍රය. දැන් ඔයාලට පේනවා ඊතර වලයි මද්දසාර වලයි පොදු අණුක සූත්‍රය එකමයි. හරිද? මේ ටික නෝට් එකක් දාගන්න මොනවා හරි තේරෙන්නේ නැත්නම් ටක් ගාලා